හැමදාම කියන්නේ මිනිස්සෙක් නෙමෙයි නම් මට උගේ රෑන්ක් එක වැඩක් නැහැ. දිස්ත්‍රික් ෆස්ට් වුණත් ඒක වැඩක් නැහැ. මං දාන්න නැති රිසල්ට්ස් උත් තියෙනවා දන්නවනේ. සර් කරන විදිහ හරියටම හරි. ඒකේ පාර්ට් එක විනාඩි 45 එකතු කරන එක. ඊට පස්සේ ඊළඟ එකේ ඔය අදම බලලා අදම ලකුණු දෙන එකත් ගොඩක් වටිනවා. මොකද අපිට හවස ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද වැරදි මොනවද හරි. ඒතර ලොකුවට එහෙම දාගෙන දැකලා නැතුනට අපිටත් දැන් ඉතින් එහෙම රිසල්ට්ස් පෙන්වන්න වෙලා තියෙනවා. මොකද එහෙම නැතු හිට අර මේ මොකුත් නැහැ වගේ සීන් එකක් හිටියොත් එහෙම කවුද වගේ සීන් එකට යන නිසා. ඒක පේපර් ක්ලාස් එක ගත්තොත් ඒකේ ලොකුම chance එක තමයි අනිත් පේපර් ක්ලාස් වල නැති ඔයාලට මේ කියන්නේ පේපරේ අද ලිව්වා නම් අදම බලලා අදම ඩිස්කස් කරලා දෙනවා. ඒකට ටවුන් එකේ ඕන තරම් පන්ති තියෙනවා. පේපර් ක්ලාස් තියෙනවා. මාකටිං තියෙනවා. ඕන තියෙනවනේ බං. ඊගය තුලින් අර අපිවත් හොයාගෙන ඉල්ලුවලා මෙහෙමයි කියලා වැඩේ කොට දා ගන්නත් කියලා. ඉතින් මේ වැඩේ ක්වොලිටි නිසා තමයි කියලා තමයි මම විශ්වාස කරන්නේ කොහොමද. 60කින් වගේ තමයි පටන් ගත්තේ. කොහොම අවසානයේ වගේ අවසානට විභාගයට යන්න ලියෝ පේපරට 95ක් තිබ්බා. සාමාන්‍යයෙන් බං අර මෙතනින් උඹලගෙන් කීයක් හරි හම්බ කරගෙන මේ ඉතින් ගියාට පස්සේ ආයෙත් ඉතින් එහාට එහෙම නෑ 2017 මගේ පළවෙනි ගෝලයා කාරක ඌගේ ඉඳලා තාම කනෙක්ෂන් තියෙනවා හැමෝටම. අර බයිනත් ඇදී සර් මේ 45න් එකතු කරනවා කියලා. එනකට මේ ඒකේ වටිනාකම තේරෙන්නේ එක්සෑම් එකට ගියාට පස්සේ තමයි. ගණන් වලින් පටන්ගෙන අවසාන වෙද්දී 70 80 ගන්නට ලකුණු ටික ගත්ත කොහම හරි. තම හම්බ වෙන එක අපිට ගොඩක් ලොකු chance එකක්. ඒක අපි ඇඩ්වාන්ටේජ් එක ගන්න ඕනේ. ඒක තමයි මුලින්ම මට ඔයගොල්ලෝ හැමෝටම කියන්න තියෙන්නේ. තව දෙයක් තමයි සර් හැමදාම කියනවා අර පොයින්ට් බුක් එකක් තියාගන්න කියලා. ඊළඟ ෂයි එකේ තමයි ඊට වඩා දෙයක් කරන්න පුළුවන් නම් කලින් යන්න එපා. ගොඩක් උදව් වුණා නලින් සර් මේකට අනිත් සබ්ජෙක්ට් ටික හදාගන්නත් ගොඩක් උදව් කරා. කියන එක තමයි ගොඩක් වැදගත්. මට හිතෙන විදිහට අනිවාර්යෙන් පේපර් ලියන්න ඕනේ. අතක තියාගෙන ගිහිල්ලා වගේ කරගන්න බෑ. අපි මේ ප්‍රශ්නෙන් ගන්න ඕන දේ විතරක් ඔළුවට දාගෙන ඒක ඔළුවේ තියාගෙන අපි වැඩ කරන්න ඕනේ. අනිවාර්යෙන් පේපර් ක්ලාස් යන්න ඕනේ තුනටම. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. සමහරව ඇතුලේ අපි පොටෙන්ෂල් එකක් දකිනවා ඒක එළියට ආවේ නැහැ කියන සිද්ධිය. ඒක ඉතින් ගුරුවරයාගේ ඉව. හොඳ ඉංජිනේර්ස්ලා වෙන්න මානුෂීය හදවත් තියෙන මිනිස්සු වෙන්න එච්චරයි. දැන් මේ ඉන්න අය මේ ඔයාලා වගේ ගිය අවුරුද්දේ ඔතන හිටපු අය. හරිද? ගිය පාරත් සෙට් එක කතා කරා. දැන් ඒ කට්ටිය ගොඩක් අය ෆැකල්ටි වලට ගිහිල්ලා තින්නේ. සමහරව දැන් රුහුණ සෙට් එක තාම යන්න ඉන්නවා. මේ එතකොට ඒ කට්ටියත් මේ කට්ටියත් ඔයාලා වගේම උතන හිටපු අය. එතකොට ඊළඟ අවුරුද්දේ මෙතන ඇවිල්ලා කතා කරන්න සෙට් වෙන්න ඔයාලා. පැහැදිලිනේ? එතකොට මේ ඒ නිසා දැම්මම ටාගට් එකක් තියාගන්න. මෙයා 아무තු සීන් එකකට නෙමෙයි මේ අය කරන මෙයාලගේ මේ වචන වලින්ම ඒක ඔයාලට එනකොට ඒක ඔයාලට ගන්න ලේසියි මෙහෙමයි කියලා. එතකොට දැන් මෙතන ගොඩක් දේවල් කියවුණා. මේ තමයි වැඩ කරපු විදිය ගැන. ඉතින් අර හැමතැනම කියවුනේ මේ එක දිගට වැඩ කරා කියන සිද්ධිය. ඒකට මොන හරි මේ අවුල් යන මොන හරි ආවම ඉතින් ඒකට අපිම තමයි ඉතින් ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන. එතකොට මේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ගෙදරට කියන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් හරි මොන හරි තියෙනවා නම් අපි ගුරුවරු විදිහට ඉන්නවා. ඉතින් ඒවත් අපි මේව කරගෙන කොහොම හරි වැඩේ වෙන්න ඕන. පැහැදිලිනේ? එතකොට අර ඔය කියන්නේ ළමයින්ගෙන්ම තමයි දැන් පේපර් ක්ලාස් එකේ සීන් එක උනත් මම ඉස්සර දැන් 2023ට කලින් මේ මම ඔය කෙටි ප්‍රශ්න එක බලලා දුන්නා. කලින් මේ ෆුල් පේපර්ස් බලලා දුන්න සීන් එකක් තිබ්බේ නෑ. මේ කෙටි ප්‍රශ්න එක බලලා දුන්නා ක්ලාස් එකේ. ඒ කියන්නේ අර වෙනස් දෙයක් කරන්න ඕන සීන් එක හැමතිස්සෙම ඔළුවේ තිබ්බා. ඉතින් ටියුෂන් එකේ හැමදාම එකම වගේ නැතුව. ඒකත් එක්ක මේ 23 ක්ලාස් එකේදී රජිත තමා මේ සජෙස්ට් කරේ සර් මම බලන්නම් කට්ටිය සෙට් කරගෙන ෆුල් පේපරෙන් බලමු අපි කියලා. රජිත දැන් second year third year කොහෙද ඉන්නේ second ඉන්නේ මොරටු දිස්ත්‍රික් 36 23. ඉතින් මේ පොර තමයි සජෙස්ට් කරේ මට. මම ඒක හැමදාම මතක් කරනවා. ඉතින් අර යාළුවගේ තමයි සෙට් සර් කියලා එහෙම නැහැ. ඉතින් යාළුවගේ ෆිට් එකේ එහෙම තමයි සප් එක දීලා මෙහෙම සර් කරමු මෙහෙම කියලා ඊට පස්සේ අපි ඊට පස්සේ 23 ක්ලාස් එකේ සෑහෙන පේපර්ස් තෝගයක් බැලුවා 100 පේපර්ස් 120 වගේ බැලුවා 114 115 බැලුවා දවසට පේපර් පැනල් එක 10ක් විතර හිටියා එතකොට එන අමාරුයි ස්ට්‍රෙස් මගෙත් පළවෙනි පාරේ පාර මට නිකන් ડિප්‍රෙෂන් වගේ තිබ්බා මාස කිහිපයක් යනකම් අර එකපාර අර ඒක ඩිස්කෂන් එක ෆුල් යනවා එහෙම සෙට් උන්නේ නැහනේ එහෙමත් එක්ක ඊට පස්සේ අමාරුවෙන් කරේ ඒක ඩිප්‍රෙෂන් වගේ තිබ්බා මාස දෙකක් විතර වගේ යනකම් එන අමාරුයි ඒ සිද්ධිය මේ ඊට පස්සේ ගිය අවුරුද්දේක මට එහෙම ලොකු කේස් එකක් තිබ්බේ නැහැ මොකද එක අවුරුද්දක් කරපු නිසා ගිය අවුරුද්දේ හිටපු පේපර්ස් බලපු සෙට් එකත් එක්ක හැමෝම මේ සෑහෙන දෙයක් කරා මේ ඒ නිසා කූල් එක ගිහලා මටත් කරන්න පුළුවන්කම තිබ්බා මේ ඒකට ඉතින් මගේ විතරක් නෙමෙයි ඉතින් මේ පේපර් බලපු අය ඒ හැමෝම මේ වෙලාව මතක් ගන්න ඕනේ ඊට පස්සේ මේ කියන්නේ සම්පූර්ණ මට සප් එක දුන්න බොහෝ පිරිසක් ඉන්නවා කියන්නේ ටයිප් සෙටින් කරන්නේ මගේම ගෝලෙක් මේ දැන්
ඉතින් මේ අවශ්‍ය වෙලාවට ටක් ටක් ගාලා සෙට් කරනවා. එතකොට ඔය හැමතැනම හිටපු හැමෝම ඒ කියන්නේ මේ රිසර්ච් ඇතුලේ මම කරපු දේවල් ඇතුලේ හැමෝමත් ඉන්නවා. වචනකින් හරි මේවා කියලා. එතකොට මගේ පැත්තෙන් මම දෙන්න පුළුවන් උපරිම දේ මේව කරනවා. දැන් මේ පාර ඉංග්‍රීසි මීඩියම් පේපර්ස් ටික මේ පාර පටන් ගත්තා ඉස්සල්ලාම ෆුල් පේපර්ස්. මේ ඉතින් ඒකත් ලොකු ටාගට් එකක්. දැන් ගිය පාර හදන්න තිබ්බේ පේපර්ස් දෙකයි මාකින් දෙකයි විතරයිනේ. මේ පාර ඒක ඩබල් වෙලා තියෙන. කියන්නේ ඉංග්‍රීසි මීඩියම් එකෙත් වෙනම යනවා. පැහැදිලිද? ඒක මම කට්ටක් කියලා හිතන්න නැතුවම පටන් ගත්තේ. මොකද ඒක වෙන්න ඕන නිසා අනිවාර්යෙන්. ඕන කෙනෙක්ට දැන් ගිය පාරට කලින් හිටපු ඉංග්‍රීසි මීඩියම් වලට ඒ chance එක දෙන්න බැරි වුණා. මේ එයාට ඉතින් වෙනම තමයි දුන්නේ. මේ වෙන පේපර්ස් තමයි දුන්නේ. මේ යන සිස්ටම් එකේ යන්න බැරි වුණා. ඒ කට්ටිය සිංහල එකමයි ලිව්වේ. මේ වෙන ඉංග්‍රීසි මීඩියම් පේපර්ස් මම දුන්නා මෙහෙමයි කියන එක. නමුත් දැන් වෙද්දි දෙකම යනවා. මේ ඒක තමයි අලුතෙන් සිංහ හැම අවුරුද්දෙම අලුතෙන් මොන හරි සෙට් වෙනවා. අලුතෙන් මොන හරි කරනවාමයි මම. මේ පාර කෙටි ප්‍රශ්න වලට සෙමිනාර් 3ක් දානවා ඉස්සරහට. ඒක ගිය අවුරුද්ද වගේ වෙනස් විදියට. වෙනස්ම විදියට සෙමිනාර් 3ම යන්නේ. 3ම කරගන්න වෙනවා. මොකද එකකින් හැදෙන්නේ නැහැ. ඒ 3ම එක ළඟම කරන්නේ නැහැ. මේ කෙටි ප්‍රශ්න ටික අනිවාර්යෙන් හදාන්න. මොකද කෙටි ප්‍රශ්න වල තමයි ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට මේ හිටපු අය හැමෝම තමන්ගේ ලකුණු කියන සීන් එක ඒක අර නිකන් තමන් ඇඟේ කෑල්ලක් වගේ කරගත්තා තමයි මේ ඉන්නේ. දැන් ඊට කලින් අවුරුද්ද හිටියා සියඹලා පිටියේ. මේ එකපාරක් අර පේපර් මුගේ ලකුණු එකතු කරලා වැරිලා මේ ගහන්නත් බයින්නත් ගියා මේ පේපර්ස් බලපුන්ට. ඒ තරම් සීන් එකේ හිටියේ. සියඹලා පිටියේ හරිද? ඒ කියන්නේ ලකුණු අඩු කළ කියන්නේ. ඌ හැමදාම 1 2 3 4 ලකුණු තියෙනවා. ඒ පාර විතරක් ඌගේ 10 හරි ඔහොම සීන් එකක් වෙලා තිබ්බා. හරිද? මල පයින්නවනේ එතකොට. මහන්සිත්. ඒ කියන්නේ ඒ තරම් සීන් එකේ හිටියා. ඉතින් ඒ නිසා මේ වැඩි කතා කරන්නේ නැහැ මං මේ මගේ ටියුෂන් ඉතිහාසය තුල රිසර්ච් ගොඩක් තිබිලා තියෙනවා. ඉතින් ඒක ඉස්සරහටම කන්ටිනියු කරගන්න මේ අයගේ රිසර්ච් එක මාර වැදගත්. ඉතින් අපි ඇත්තටම මේ මාකටිං කැලලක් අපි කරගන්න ඕනේ. දැන් තියෙන තනිකරම මාකටිං ටියුෂන් නෙමෙයි. ඉතින් අර ඉස්සර ලොකුවට එහෙම දාගෙන දැකලා නැතුණාට අපිටත් දැන් ඉතින් එහෙම රිසර්ච් පෙන්වන්න වෙලා තියෙනවා. මොකද එහෙම නැතු හිට අර මේ මොකුත් නැහැ වගේ සීන් එකක් හිටියොත් එහෙම කවුද වගේ සීන් එකට යන නිසා. ඒ නිසා ඉතින් අපිටත් මොනවා හරි මේක ඉන්නවා කියලා පෙන්වන්න ඕනේ. එහෙම නැතුනහම ඉතින් අර එහෙම නැති නිසා තමයි මම ගොඩක් දුරට දැන් එහෙම මේවා කරන්නේ. ඉතින් අර මගේ දෙයක් ඉස්සරහට දාගෙන කියන්න පුළුවන්. يعني ඉස්සරහට මගේ නම ගෙනියන්න මේ වක්‍රාකාරයෙන් නෙමෙයි ඍජුවම මේ ආගේ රිසර්ච් එක සෑහෙන ලොකු මේ උදව්වක් මේ පාරත්. ඉතින් මම තෑන්ක්ස් කරනවා මේ මාව පළවෙනි දේ මාව විශ්වාස කරන එක. විශ්වාසය. ඒ කියන්නේ මාව විශ්වාස කළා එක දිගට පන්ති ඇවිල්ලා වැඩේ කොට දා ගන්නවා කියන එක. ඒ කියන්නේ ඕන ගුරුවරෙක්ට එහෙම Tamanට විශ්වාසයක් තියෙන්න ඕනේ මෙහෙමයි කියන එක. ඒ විශ්වාසයේ තිබ්බ එක සම්බන්ධව මට සතුටුයි. මොකද ඕන තරම් ඒ කියන්නේ කටවුට්වත් නැහැනේ බං. කටවුට් එකක් ගහලා තිනවා මේ අර ආයතනෙන් ගහපු එක. එතකොට මේ කටවුට් ඇත්තටම මට දාන්න මේ හින සීන් නැතිවල මම නොදා නිකන් හින පොරටෝක් එහෙම දෙනවනේ මට ඇත්තටම දාන්න විදිහක් නැහැ. ඇත්තටම සල්ලි නැහැ දාන්න. පැහැදිලිද? මගේ මට්ටමට තියෙන විදිහට. එතකොට එහෙම මට මාකටිං කරගන්න පුළුවන් කාලයක් සෙට් වෙද්දි මම එහෙම කරයි. නමුත් දැනට මට මේ තියෙන එකත් එක්ක ඉතින් ඔය අපි ණය යනම්මනම් ගෙවාගෙන යන්නේ බං. ලෝන් ගෙවාගෙන ණය ගෙවාගෙන එහෙම තමයි යන්නේ. හරිද? ඉතින් ඒවත් එක්ක මේ අර මහා ලොකුවට ඇඩ්වර්ටයිස් කරන්න එහෙම හැකියාවක් නැහැ. මේ හැකියාව ලැබෙන කාලෙත් ඉතින් ඉස්සරහට එහෙම වෙයි. ඒතකොට ඒ නිසා හෑන්ඩ් බිල් කටවුට් අනම්මන හෑන්ඩ් බිල් විතරනේ ගහන්නේ. අනිත් එක YouTube. ඉතින් ඒකත් එක්ක ඒ තියෙන එකේ ළමයින්ට කියලා ඉවරලා ක්ලාස් එක ගැන කියලා ඉවරලා මේ අයත් හරහා දැන් කලින් ගිය අවුරුදු වල රිසර්ච් ගත්ත කට්ටිය තාමත් කට්ටියට කියනවා මෙහෙම ක්ලාස් ගැන. ඉතින් ළමයිම තමයි මේ ක්ලාස් මේ හදාගන්න උදව් කරන්නේ. ඔයාලා තමයි ඉස්සරහ සෙට් එකත් ආයෙ කතා කරලා ඒක කරලා දෙන්නේ. ඉතින් ඒකට මම ගොඩක් හැමෝටම තෑන්ක්ස් කරනවා. මේ අය මං වෙනුවෙන් කියන්නේ මා විශ්වාස කරගෙන ඇවිල්ලි ඉවරලා මේ මෙච්චර ටවුන් එකේ ඕන තරම් පන්ති තියෙනවා. පේපර් ක්ලාස් තියෙනවා. මාකටිං තියෙනවා. ඕම් තියෙනවනේ බං. ඉතින් ඒක ඒ තුලින් අර අපිවත් හොයාගෙන ඇවිල්ලි ඉවරලා මෙහෙමයි කියලා වැඩේ කොට දා ගන්නවා කියලා කියන්නේ. ඉතින් මේ වැඩේ ක්වොලිටි නිසා තමයි කියලා තමයි මම විශ්වාස කරන්නේ කොහොමවත් අනිත් කතන්දර කෙසේ වෙතත්. ඉතින් උපරිම විදිහට ඔයාලට දෙයක් කරන්න මම try කරනවා මේ පාර. පැහැදිලිනේ ගිය පාරත් එහෙමයි. මේ කලින්ට වඩා උපරිම දෙයක් කරලා දෙන්න මේ සෑහෙන මේ මහන්සියක් ගන්නවා. මේ පාරත් දැන් පේපර් එකේ මේ ඔයාලගේ පේපර්ස් ටික ප්‍රූෆ් බලන එකේ ඉඳලා මේ මෙතන ඉන්න සෙට් එක තමයි මේ හැමෝම නෙමේ සමහර සෙට් එකක් ඉන්නවා මේ උදව් කරන්නේ. එතකොට මේ අයට මම සුබ පතනවා හැමෝටම ඉන්ජිනියරින් යන අය ඉන්නේ මම හිතන්නේ ඔක්කොම මේ එතකොට කැම්පස් ගියපුවම වෙනම එකක් තියෙන ඉතින් කරන්න. ඉතින් එතනින් එහාටත් අපේ දිගටම
අපිත් ඉතින් ඉංජිනේරින් ගියපු නිසා අපිත් ඔයාලගේ මොනවාද ට්‍රේනින් ගියත් මොනවා කරත් කැම්පස් වල දැන් ඉන්න මොනවා වුණත් මම හැමතිස්සෙම හොයලා බලනවා. දැන් කැම්පස් එකේ ගියපු එකෙක් ඉන්නවනම් ඌට උඩ බැජ් වල කවුද ඉන්නේ කියලා බලලි වෙලා කතා කරලා නෝට් එක දීපන් එක්සෑම් එකට උදව් කරපන් අරක මෙහෙම කරපන් කියලා කියනවා. ඉතින් ඒ අර අපි සාමාන්‍යයෙන් බං අර මෙතනින් උඹලගෙන් කීයක් හරි හම්බ කරගෙන මේ එතනින් ගියාට පස්සේ ආයතනින් එහාට එහෙම නෑ. 2017 මගේ පළවෙනි ගෝලයා තාරක ඌගේ ඉඳලා තාම කනෙක්ෂන් තියෙනවා හැමෝත් එක්ක. හරිද? 2018 ඒ ක්ලාස් කරන්න ආවේ ගුරුනායක කියන්නේ ක්ලාස් ඉස්සෙල්ලම පටන් ගත්තේ කැම්පස් උත් අවුට් වෙලා මහා ලොකු අවුරුදු ගානක් නෙවෙයි අවුරුදු 7යි තාම. එතකොට මේ මොනවාද ඒක ඇතුලේ ලොකු ප්‍රශ්න ගොඩක් වෙලා තමයි ඉතින් කොරෝනා සීන් එක තිබ්බා අපිට ඔන්ලයින් කරගන්න විදිහක් තිබෙන්නේ නැහැ කැමරා නැහැ මොකුත් නැහැ අරක නැහැ මේක නැහැ ඔක්කොම ඉතින් අර එන ප්‍රශ්නත් එක්ක තමයි අපි මේ ආවේ ඉතින් ඉස්සරහට හරිද එතකොට මේ අර වෙන ප්‍රශ්න තිබ්බේ නැහැ අර මං බයිසිකලයේ ගිහිල්ලා ෆුට් සයිකලයේ ගියේ මම ගිහිල්ලා මම තමයි මේ පෝස්ටර් හදාගෙන ගැහුවේ එහෙම නැහැ හරිද ඒ බොරු කතා නේවා ඒවා මාකටිං බා පැහැදිලිද ඉතින් එහෙම කට්ටක් කෑවේ නැහැ. ඉතින් ගෙදරින් එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඉතින් හරි. මේ වෙන කතන්දර කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ අනිත් එක තමයි ලොකුම සීන් එක තියෙන්නේ මේ මෙයාලගේ අදිෂ්ඨානය කියන එක. දැන් 188 ගිය පාර 189 දෙන්නම A2යි B1යි. එතනින් එහාට යාලට ඕන එකට යනවා කියලා හිතන්න තිබ්බනේ. නමුත් මාව හම්බෙන්න ආවට පස්සෙත් මම කිව්වෙත් කතා කරාම කිට්ටක් ගාලා කරපන් ආය කියන සිද්ධිය තමයි කිව්වේ. එහෙම සාමාන්‍යයෙන් මම ටෝක්ස් දීලා එකපාර කරවපු උන් සෙට් එකක්ම ඉන්නවා කලිනුත්. මේ කැම්පස් යන ඕන එකට එනවා කියලා වගේ සීන් එක තමයි එන්නේ. නමුත් අහපව කරනවා 2018 මේ 20 එක්සෑම් එකේ විමුක්ති හිටියා මේ විමුක්තිට තිබ්බේ B3ක් තිබ්බේ. කේඩු යන්න හිටියේ. ඊට පස්සේ මම ගෙදර ක්ලාස් එක කරෙව්ගේ. මම ගෙදර ගිහිල්ලාම කිව්වා මෙහෙම කියලා ටෝක්ස් දීලා මට උමනක් තිබ්බ කොහමද ඌ රෑන්ක් එකක් දාන්න ඕනි කියලා. ටෝක් කළා මෙහෙමයි කියලා කෙමිස්ට්‍රි සර්ටත් කතා කරලා ඌ ආයෙ කෙරෙව්වා. ඊට පස්සේ A2යි B1යි දිස්ත්‍රික් 18 හරිද? ඉතින් එහෙම කරපු අවස්ථා තියෙනවා. එතකොට මෙතනත් එහෙමයි. දැන් චායිනිත් පොඩ අදිමදි කරා මුලින් මං හිතන්නේ 205 රෑන්ක් එක ගිය පාර. සම්මටත් මං කියලා අය කරන්න කියලා මෙහෙමයි කියලා. මොකද අර සමහරව ඇතුලේ අපි පොටෙන්ෂල් එකක් දකිනවා. ඒක එළියට ආවේ නැහැ කියන සින්න එක. ඒක ඉතින් ගුරුවරයාගේ ඉව. හරිද? ඉතින් අපේ අවුරුදු ගණන් මට මුලින් තිබ්බේ නැහැ. මේ ඉව කියන්නේ අර බල්ලොන්ට තියෙන වගේ සින්න නෙමෙයි ඈ. හරිද? එතකොට මේ මූට රිසල්ට් එකක් දාන්න පුළුවන් කියලා හැඟීමක් අපිට තියෙනවා නම් මූට හැදෙයි කියලා එහෙම තියෙනවා. ඉතින් එතකොට ඔයාලා තමයි ඊළඟ පාර මේ දුන්න මේක ඉස්සරහට අර යන්න තියෙන්නේ මේක රිලේ එක වගේ තමයි. මෙයාලා දෙන බැටන් එක ඊට පස්සේ ඔයාලා තමයි අර යන්න තියෙන්නේ. එහෙම ඔයාලා හැදෙන්න ඕන අනිවාර්යෙන්. මේවා දිහා හැම දෙයක්ම මේ කරන්නේ උඹලට හැදෙන්න. වෙන මොකුත් සීන් එකකට නෙමෙයි. හරිද? ඒ නිසා එහෙම කරගන්න අපිට දැන් ඊටු ඩිස්කෂන් එක කරන්න ඕන නිසා මම වැඩි කතා කරන්නේ නැහැ. හැමෝටම සුබ පතනවා. අනාගතේ හොඳ ඉංජිනේර්ස්ලා වෙන්න මානුෂීය හදවත් තියෙන මිනිස්සු වෙන්න එච්චරයි. අනිත් රටේ ලෝකේ හැමතැනම ඒක නෑ. ඒ කියන්නේ අර මිනිස්සු ගැන තෙතමනයක් තියෙන එක මිනිස්සු කවුද කියන එක මේව කරගන්න එක ඕන හැම එකම සල්ලි වලට යට වෙලා අර පජාත වෙලා ගිහිල්ලා තියෙන කාලයක අපි ඉන්නේ. ඉතින් අර රෑන්ක් එකක් ගත්තත් වැඩක් නෑ. මම හැමදාම කියන්නේ මිනිස්සෙක් නෙමෙයි නම් මට උගේ රෑන්ක් එක වැඩක් නෑ. දිස්ත්‍රික් ෆස්ට් උනත් ඒක වැඩක් නෑ. මම දාන්න නැති රිසල්ට්ස් උත් තියෙනවා දන්නවනේ. හරිද? දාන්න නැති රිසල්ට්ස් උත් කීපයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට අනිත් පැත්තට ට්‍රීට් කරපු විදිහත් එක්ක එහෙම තමයි. ඉතින් ඌ දිස්ත්‍රික් ෆස්ට් උනා මට ඒක වැඩක් නෑ. ඉතින් ඌ දිස්ත්‍රික් ෆස්ට් කියලා ඉතින් මට මොකදනේ? එහෙම දාන්න නැති ඇත්තටම රිසල්ට්ස් තියෙනවා. ඉංජිනේරින් ගියපු රිසල්ට්ස්ම තියෙනවා සමහර අය. අද වෙනකන් තාම දාලා නෑ. ඒක ළමයෙක් වුණාම ඉගෙන ගත්තාම ගෞරවයක් තියෙන ගුරුවරුන්ට ගෞරවයක් තියෙන්න ඕන. දෙමාපියන්ට ගෞරවයක් තියෙන්න ඕන. තමන්ගේ රිසල්ට් එකට උදව් කරපු මිනිස්සුන්ට ගෞරවයක් තියෙන්න ඕන. එහෙම නැති මිනිස්සු එහෙම හරියන්නේ නෑ. එහෙම මට හරියන්නේ නෑ. අර ඕන දෙයක් ඉතින් කියලා වගේ ඉන්න අය ඇති. නමුත් මට ඒක අදාළත් යන්නේ. මට S3ක් ගත්තත් ඌ මිනිස්සෙක් නම් ඌ වැදගත්. ඒ කියන්නේ දිස්ත්‍රික් ෆස්ට් වඩා. හරි මම හිතන විදිය. හරිද? මම ලෝකේ දකින විදිය පොඩ්ඩක් වෙනස් දැන් ඉස්සරට වඩා. මේ හරිද? ඒකත් එක්ක ඉතින් එහෙම තමයි. එහෙනම් හැමෝටම සුබ වදනවා. ඔයාලටත් මම විශ් කරනවා මේ ඉස්සරහට සෙට්ල් වෙලා මේව කරගෙන යන් අපි වැඩේ කොහොම හරි ගොඩ දාගෙන. එහෙනම් ක්ලැප් එකක් දෙමු අපි මෙයාට මේ අනාගතේ බඩ් ටික හොදට කරගන්න. හරි. ඒක මෙයාලගේ ජීවිතේ දැන් තමයි පටන් ගන්න. මම තරුෂ රත්නායක ෆස්ට්යි A3යි දිස්ත්‍රික් රෑන්ක් එක 138 මගේ ස්කෝල් සෙන්ටන්ස් එක මං ගැන කිව්වොත් මං ඒ කියන්නේ වැඩ කරන්නේ නැති එකෙත් උපරිමයටම ඉඳලා තියෙනවා. වැඩ කරන එකත් කරලා තියෙනවා. ඒක කාලා දෙකක එකපාර දෙකම කරන්න බෑනේ. ඉතින් මේ වැඩ කරන්නේ ඒ දෙකම ගැන මම කියන්නම් ඔයාලට.
එතකොට ඔයාලා හොද ටික අයින් කර නෑ හොද ටික අරගෙන නරක ටික අයින් කරලා බලන්න. ඉතින් මම මුලින්ම කියන්නම් ටාගට් එකක් තියෙන්න ඕනේ ඒ ලෙවල් කරන්න නම්. ඉතින් හැමෝටම ටාගට් එකක් තියෙන්න ඕනේ. මම කියන්නේ මම ඒ ලෙවල් වලට එද්දී මම කැමති උනේ මියුසික් කරලා මියුසික් කම්පෝසර් කෙනෙක් වෙන්න. ඉතින් ඒකට ගෙදර අය පොඩ්ඩක් කැමති වුණේ නැහැ. ගෙදර අය ආස උනේ සයන්ස් කරනවට. ඉතින් මං ගෙදර අයගේ අර ආසාවට තමයි සයන්ස් කරේ. ඉතින් මට මියුසික් සර්ුත් කිව්වා ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා කිව්වා මේ උඹ සයන්ස් කරපන් කියලා කිව්වා. ඉතින් මම අර මගේ ටාගට් එක ඉංජිනේරින් නෙවෙයිනේ. ඉතින් මට ටාගට් එකක් හදාගන්න උනා. ඉතින් මං කරේ මේ හිතාගත්තා ගෙදර අය සතුටු කරන එක තමයි මගේ ටාගට් එක කියලා. ඉතින් මම ඒකට වැඩ කරා. ඉතින් ඔයාලට ඉංජිනේරින් එක ඩ්‍රීම් එකක් වෙච්ච අය ඉන්නවනේ. කියන්නේ අනිවාර්යෙන් ඉංජිනේරින් යනවා කියලා. එයාලට අවුලක් නැහැ. එයාලා ටාගට් එකක් තියෙනවා. ඒ වුණාට මේ සමහර අය ටාගට් යන දෝ කරන්නම් වාලේ කරනවානේ. එහෙම කරන්න එපා කියලා මම කියන්නේ. එයාලා මොකක් හරි Tamanට ඉගෙන ගන්න හේතුවක් හදාගන්න. හේතුවක් නැත්තම් හේතුවක් හදාගන්න ඕනේ. හේතුවක් නැතුව කරන්නම් වාලේ කරාට ඒ ලෙවල් කරන්න බෑ කියලා තමයි මං හිතන්නේ. එතකොට තව කිව්වොත් මේක ඉතින් අර ප්‍රතිඵල ඒ කියන්නේ ඒ ලෙවල් කරන්න අර නිකන් ශනික නූල්ස් වගේ ඉක්මනට ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. අර ගොඩක් කල් යන ප්‍රතිලාභ හම්බෙන්න. ඉතින් මං කියන අල්ලගෙන කට්ට කාගෙන කරන්න කියලා. ඊට පස්සේ කවදා හරි ඔයාලට ප්‍රතිලාභ හම්බෙයි. මේ කරද්දි ගොඩක් ඔය අපි ඩිස්ට්‍රැක්ට් වෙන දේවල් හම්බෙනවා ඔයාලට ජීවිතේ මං හිතන්නේ. එතකොට ඔය එක දෙයක් තමයි ෆෝන් එක. මං හොඳම දකින්න දේ තමයි ෆෝන් එක. සමහර ඉන්නවා ෆෝන් එකකින් හින්දාම නාස්තිලාගේ කට්ටිය. ඉතින් මම කියන්නේ මෙහෙම ඔයාලට ෆෝන් එක අර එකපාර අයින් කරන්න බැරි එකක් තියෙනවා නම් මං ඕලෙවල් කාලේ කරපු විදිහක් කියන්නම් ඔයාලට. ඉස්සර මරත් ඔය ෆෝන් එක කියන්නේ ඇඩික්ට් වෙලා වගේ තිබ්බේ. ඉතින් මම කරේ ඉස්සර මේ ලකුණු 90 ගණන් තිබ්බේවා 50 ගණන් වලට වැටුණා. ඉතින් මට අර නවුල් වගේ දැන් ඒ ඕලෙවල් වලට තව මාස 3යි තියෙන්නේ. මොනවා කරන්නද මන් දන්නේ නැහැ. දැන් නම් කියලා වෙලා තියෙන්නේ. එහෙම හිතුණා. ඉතින් මේ මං කරේ ඉස්සෙල්ලාම හැමෝම දන්න එක තියෙනවා නොටිෆිකේෂන් ඔෆ් කරලා ඉන්න. ඒක ඉතින් කරාට වැඩක් නැහැ තේරුමක් නැහැනේ. ඉතින් මං කරේ ඊට පස්සේ මේ මගේ කාමරේට ටිකක් දුර සාලේ තමයි. ඉතින් මං කරේ ෆෝන් එක සාලෙන් තියලා කබඩ් එකට දාලා ලොක් කරලා යතුරු තිබ්බා කිරියම්මලයි කාමරේ. ඒ කිරියම්මලයි ගෙදරින් ටිකක් දුරයි. ඊට පස්සේ දැන් වැඩ කරගෙන යද්දි ඕම් ෆෝන් එක ගන්න හිතනවානේ. හිතුනහම අප්පෝ කම්මැලි දැන් අර යන්නත් කම්මැලිනේ. ඉතින් ටිකක් වෙලා ඉන්නවා. දැන් ඕනේ වගේ එහෙම හිතෙනවා. තව වැඩක් තමයි ෆොරස්ට් කියලා ඇප් එකක් තියෙනවා. ඔයාලා දන්නවද දන්නේ නැහැ ගොඩක් අය දන්නේ නැති. ඒක දාගත්තාම මේ තමන්ගේ ફોකස් ටයිම් එක තමන්ට හිතා ගන්න පුළුවන් කොච්චර ફોකස් කරාද කියලා. අනිත් ඇප් වලට එකෙන් යන්න බෑ. ඒකේ ඒ ඇප් එකේ ඉන්න ඕනේ. ඒතකොට ඒක ඔන් කරලා තියලා තමන් පාඩම් කරන්න ගත්තොත් ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. ඒතකොට ફોකස් ටයිම් එක දවස් අවසානයේ බලා ගන්නත් පුළුවන්. මම O level තමයි එහෙම කරේ. A level නම් මට එහෙම උවමනාවක් තිබ්බේ නැහැ. A level එද්දි මගේ ඩිසිප්ලින් මම හදාගෙන තිබ්බේ. ඒ කියන්නේ මට එහා පැත්තේ ෆෝන් එක තිබ්බත් මට එහෙම බලන්න ඕනේ නැහැ. නොටිෆිකේෂන් එකක් ෆෝන් එක වැඩ කර කර ඉඳී ආවට මට ෆෝන් එක බලන්න එහෙම ඕනේ නැහැ. මට ඩිසිප්ලින් හැදිලා තිබ්බේ වෙද්දි. තව දෙයක් තමයි මම වැඩ කරේ නැහැ කිව්වනේ මුල් කාලේ. වැඩ කරේ නැති වුණාට මුල් කාලේ ක්ලාස් එකකට ආවොත් ඒකට ෆුල් ફોකස් එක දෙන්න පුළුවන් මට. එහෙම පොඩි කාලේ ඉඳන් ප්‍රතිපත්තියක් විදිහට තියෙනවා ඒක. මම කරන්නේ එහෙම. ඒ කියන්නේ තැනකට ආවොත් ඒ තැනේ හැටියට ඉන්න මට පුළුවන්. පිට්ටනියට ගියා කියන්නේ පිට්ටනියට ගියාම මේ පොත් බලන් පාඩම් කරලා හරියට ඇරේ. මම ඉතින් පිට්ටනියට ගිහින් පාඩම් කරෙත් නැහැ. ක්ලාස් එකට ඇවිල්ලා සෙල්ලම් කරෙත් නැහැ කවදා. ඒ හින්දා මට තැනේ හැටියට ඉන්න ඩිසිප්ලින් එක තිබ්බා. ඉතින් මං කරේ තියරි උගන්වන්න ටික 100%ම ආගෙන හිටියා. ගෙදර ගිහිල්ලා නම් සමහර වෙලාවට වැඩ වුණේ නැහැ. ඊට පස්සේ අන්තිම කාලේ එනවනේ. අන්තිම කාලෙද්දි මම වැඩ කරපු විදිහ කියන්න. ඉස්සෙල්ලා මුල් කාලේ ගැන කියන්නකො 12 වසර ගැන කතා කරොත් 12 වසර කියලා වැඩක්ම නැහැ. පොතක් අතින්වත් අල්ලපු නැති කාලයක්. ඒ කියන්නේ මම ක්‍රිකට් බෝඩ් එකේ හිටියා. ඒකේ වැඩ තිබ්බා. ඉතින් අපි ආගෙන ඉන්නවා සීනියර් බෝඩ් එකේ. යාළුවා නිර්මාල්. එයත් එහෙමයි. අපි ඉතින් ඉස්කෝලේම තමයි හිටියේ ඒ කාලේ. මොන උත්සවයේ තිබ්බත් ඉස්කෝලේ තමයි. මැයි මංගල්‍යද බිග් මැච් එකද පාස්කුද ස්පෝර්ට් මීට් හැම එකේම ඉන්න උදේ 6ට යනවා රෑ 8 වෙනකන් විතර ඉන්න. ඉතින් ක්ලාස් කට් වෙනවා. සර්ත් ඒ කාලේ කියනවා වරෙන් ක්ලාස් වරෙන් ඕවා වගේ නෙමෙයි. ඉතින් අපිට ඒ කාලේ එහෙම ගානක් නැහැ. ටිකට යනවා. ඊට පස්සේ අන්තිම වෙද්දි දැන් තව ගෑනු පරාණෙකුත් පස්සේ ගියා. ඊට පස්සේ
සර්ට ඕක නෝට් වුණා. සර් මට දෙපාරක් තුන් පාරක් කිව්වා වගේ යාළුවටත් කියලා තිබ්බා. හදාගනින් එන්න දෙන්න එපා. මෙයාත් උදව් කරා. ඊට පස්සේ ඒක ඉතින් හරි ගියෙත් නෑ. වැඩක් දුන්නේ නෑ. ඉතින් මේ ඒ වුණාට පස්සෙන් ගියා. ගිහිල්ලා අන්තිමේට මට මතකයි ලකුණු පේපර් ක්ලාස් එකේ සියත් මින් එකේ පේපර් ක්ලාස් තියෙන කාලේ ලකුණු 17ක් විතර තිබ්බා ඒකට. ඉතින් මට අර ඒ කාලේ මේ ඒක නිකන් හෙන ලකුණක් වගේ. අර මේක හොඳ ලකුණක් නේ අකෝ කියන්නේ. ඒ වගේ තමයි. ඉතින් මං කරේ ඊට පස්සේ දැන් අන්තිම කාලෙදී දවස් ඔය 100 ගණන් වගේ තියෙද්දි ඒත් වැඩ එන්නේ නැහැ ඇත්තට. ඊට පස්සේ මං දවස් 90 ගණන් වෙද්දී අර නිකන් ඉලක්කම් 3 ඉලක්කම් 2 වෙනවනේ. දවස් 100 ගණන් තියෙද්දි ඉලක්කම් 3යි 90 ගණන් තියෙද්දි 2යිනේ. ඉතින් 2 වෙද්දී මං ටිකක් අම්මට සිතත් වුණා. බඩු බනිසෙන්න යන්නේ ලකුණුත් නැහැ. මොකද දෙයක් කරලත් නැහැ කියලා හිතුණා. ඊට පස්සේ මං කරේ ඉඳන් වැඩ කරන්න පටන් ගත්තා. මම වැඩ කරේ යාළුවෙක් එක්ක. අර නිර්මාල්. ඉතින් අපි දැන් එකට වැඩ කරේ. මම කරේ මම නම් කරපු විදිහ ඔයාලට කියන්න. ඔයාලට ඉතින් ඒක සෙට් වුණොත් ඔයාලා ඒ විදිහට කරන්න. මම කරේ ඉරිදාට ඉතුරු ඊළඟ සතියේ ප්ලෑන් එක ගහනවා. ඉරිදා රැට ගහලා ඒ කියන්නේ ඒක ටයිම් විදිහට බෙදා ගන්නවා. ඒ කියන්නේ 7 ඉඳන් 8 වෙනකන් මේකේ මේ කොටස කරන්න. ඊළඟට දවසට සබ්ජෙක්ට් දෙකයි කරේ. ෆිසික්ස් කෙමිස්ට්‍රි නම් ඒ දෙක කරා කම්බයින් ඊළඟ දවසේ. ඊළඟට ওই පේපර් ක්ලාස් එකක් තියෙන දවසට කලින් දවසේ දාගන්නේ දැන් අද පේපර් ක්ලාස් එක මැත්ස් නේ. ඊයේ ෆිසික්ස් කෙමිස්ට්‍රි දාන් හරියන්නේ නැහැ නේ ඉතින්. ඊයේ දාගන්න ඕනේ ෆිසික්ස් මැත්ස් හරි කෙමිස්ට්‍රි මැත්ස් හරි. ඉතින් මැත්ස් එක වෙන්න බෑ. එහෙම තමයි දාගත්තේ. එතකොට එහෙම දාගෙන අර ටයිම් ලයින් විදිහට තියාගෙන ඩෙඩ්ලයින් එක දාගෙන කරගත්තේ. මුල් කාලේ වැඩිපුර තියරි වලට තමයි බර දුන්නේ. මොකද මට තියරි අර මතක නැති එහෙම එකක් තිබ්බනේ. ඒ හින්දා තියරි වලට බර දුන්නා. ඊට පස්සේ ටික පේපර්ස් පැත්තට ගියා. ඉතින් මම කියන්නේ ඕකේ වටිනම දේ තමයි පාස් පේපර්ස් කියන එක. මගේ කතාවම වැඩක් නැහැ. ඒක අමතක කරලා දාන්න පාස් පේපර්ස් තමයි රත්තරන් වගේ වටින්නේ. ඇත්තම කිව්වොත් පාස් පේපර්ස් මට එච්චර කරගන්න කල් තිබ්බේ නැහැ. ඒකට මම දුක් වෙනවා. ඔයාලට පුළුවන් නම් අවුරුදු 15ක 20ක වගේ උඩරිම පාස් පේපර්ස් ප්‍රශ්න ඔක්කොම කරන්න. පුළුවන් නම් දෙපාරක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මං කියන්නේ. මට එකපාරක්වත් කරන්න බැරි නම් අවුරුදු 10කට අඩුවෙන්වත්. ඒක මට අපරාධයක් කියලා හිතෙන්නේ. ඉතින් කරන්න ඊට පස්සේ තමයි ওই පාස් පේපර්ස් කරද්දී එන ප්‍රශ්නයක් තමයි දැන් මුළු පේපරේම කරන්න බෑනේ. එකපාර එහෙම කරන්න පුළුවන් නම් මොනා ගන්න වේද නේ. ඉතින් එහෙම කරන්න බෑනේ. ඒකට කරන්න පුළුවන් වැඩේ තමයි මුලින්ම තමන් අර තියරි පුළුවන් ටිකක් තියෙනවානේ. ඒ ටික අරගෙන මුලින්ම ප්‍රශ්නයක් ගන්න. අරගෙන ඒකට අදාළ يعني කාලයක් තියෙනවනේ. දැන් ඔය ෆිසික්ස් ප්‍රශ්නයක් නම් විනාඩි 20යි. මැත්ස් නම් විනාඩි 23ක්ද කොහෙද මම හිතන්නේ රචනා ප්‍රශ්නයක්. ඒක අරගන්න. ඊට පස්සේ ඒ කාලය තියලා සම්පූර්ණ ප්‍රශ්නෙම කරන්න. කරලා ඊට පස්සේ උත්තරේ බලන්න. උත්තරේ එවලෙන් බලන්න ඕනේ. ඒ කියන්නේ කරලා ඉවරලා හරි වැරදි දාගෙන බලලා ඒක එවල බලලා ෆීඩ්බැක් එකක් තියෙන්න ඕනේ තමන්ට හැම වෙලේම. ඊට පස්සේ ඒක ලකුණු අඩුයි කියන්නේ. අඩුයි නම් ආයෙ දෙවෙනි පාර දවස් දෙකකින් විතර ආයෙ ඒකම කරන්න. ඒකම කරලා ආයෙ ලකුණු එනවද බලන්න. එහෙම ලකුණු වැඩි කරගන්න. ඊට පස්සේ ෆුල් පේපර්ස් වලට යන්න පුළුවන් අන්තිම කාලෙදී. ඒක සම්පූර්ණයෙන් මම මේ කියනවා ගොඩක් ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට තමයි හරියන්නේ. මැත්ස් එක ගැන මම අන්තිමට කියන්නම්. ඒක කරන්න. ඊට පස්සේ අන්තිම වෙද්දී ටයිම් එක සම්පූර්ණ තියාගෙන MCQ ගණන් විනාඩි පැය දෙකයිනේ. පැය දෙකක පැය දෙකට කරන්න එපා. පැය එකයි විනාඩි 40ට වගේ කරන්න. කරලා අරකට එහෙම ටයිම් තියාගෙන කරන්න. ඊට පස්සේ මැත්ස් එක ගැන කිව්වොත් මැත්ස් එකේ අර විදිහට කරන්න ටිකක් අමාරුයි. දැන් පාස් පේපර්ස් වගේම අපිට ඕන නම් මොඩල් පේපර්ස්. මොඩල් පේපර්ස් ඊළඟට වැඩගත්ම දේ. ඒක කරගන්න නම් පේපර් ක්ලාස් 3ක් ඕන හොඳ. සුපිරි පේපර් ක්ලාස් 3ක් ඕන. දැන් එකකට නම් ඔයාලා එනවනේ. මේ අනිත් තව දෙකක් ඕනේ. ඒ දෙක ඔයාලා කොහොම හරි හොයාගන්න. ඊට පස්සේ ඒක හැබැයි ඒක අර මේ ක්ලාස් එකේ යනවා වගේ හරියට කාලය කළමනාකරණය නම් වෙන්න ඕන දෙයක්. මොකද අපි හැමෝටම කල්ම අධි වෙන එකක් තියෙනවා. විභාග වෙලා. ඊළඟට ඔය මේ විනාඩි 40න් මේක ලියන එක විභාගෙදි ගොඩක් ඕන වෙනවා. අර පාර්ට් A එක විනාඩි 40න් ලියන එක. මොකද පාර්ට් A එකේ හිර වෙලා හිටියොත් එහෙම ඊළඟ කරගන්න වෙන්නේ නැහැ. පාර්ට් A එක විනාඩි 40න් ලියලා ඒක පැත්තකින් තියන්න. දැන් මේක නම් එකතු කරනවානේ. ඒක එකතු කරන්නේ නැහැ. ඒක පැත්තකින් තියන්න. තියලා ඊළඟට බහින්න. ඊට පස්සේ ඉතුරු වුණොත් ආයෙ ඉතුරු ටික කරන්න. එහෙම තමයි කරන්න ඕනේ. සර් කරන විදිහ හරියටම හරි. ඒකේ පාර්ට් එක විනාඩි 45න් එකතු කරන එක. ඊට පස්සේ ඊළඟ එකේ ඔය
අදම බලලා අදම ලකුණු දෙන එකත් ගොඩක් වටිනවා. මොකද අපිට හවස ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද වැරදි මොනවද හරි මොනවද මට බැරි එහෙම බලන්න පුළුවන් නේ. එහෙම පුළුවන්. මැත්ස් එක කොට දානවා නම් ඉතින් සතියට එක පාඩමක් විතර හිතා ගන්න. මේක මම මේ ප්‍රශ්නේ කොට දානවා. දෝලන නම් දෝලන. ඒක සරලනවා තියෙනවා ඒක අරගෙන සතියේ මේක ප්‍රැක්ටිස් කරලා ඒ ප්‍රශ්නේ සතිය ඇතුළේ ගොඩ දාන්න. ඊට පස්සේ ඊළඟ සතියේ ඊළඟ ප්‍රශ්න. එහෙම කරන්න. ඉතර තමයි මට කියන්න තියෙන්නේ. ඔයාලට සමහරට ගර්ල් ප්‍රශ්න ඇති. මටත් එහෙම ප්‍රශ්න තිබ්බා. මට හැමදේම වගේ තිබ්බා. ටැලන්ට් එකයි වාසනාව හැමදේම තිබ්බා. ඒත් සල්ලි ප්‍රශ්නයක් තිබ්බා. මං කොහෙවත් කාටවත් කියලා නැහැ. සර්ට කියලාත් නැහැ මං හිතන්නේ. මං එහෙම කාටවත් ප්‍රශ්න කියන්න කැමති නැහැ. මොකද ඒක හිතේ ඒ කියන්නේ ළඟම ෆිට වෙන කෙනෙක්ට විතරයි මං ඒක කියන්නේ. මෙතන ඉන්න අයගෙන් දන්න එක්කෙනයි. ඉතින් මං 6 වසරේ ඉඳන් වගේ මගේ ක්ලාස් ෆීස් කවුරුත් ගෙවලා නැහැ. අම්මලා තාත්තලා ගෙවලත් නැහැ. මම්මයි ගෙවුවේ. මට ගෙවන්න උදව් කරපු එක්කෙනා නිර්මාල් නැති වෙලාවක අනිවාර්යෙන් දීලා තියෙනවා. මං කවදාවත් උට තැන්ක් යූ කියලා නැහැ. මං දැන් තැන්ක් යූ කියනවා. එච්චර තමයි මට කියන්න තියෙන්නේ. ඔයාලටත් ප්‍රශ්න ඇති. ප්‍රශ්න වලට බය වෙන්න එපා. අල්ලගෙන කට්ට කාගෙන කරන්න. කවදා හරි ගිහිල්ලා කාපු කට්ට ගැන සතුටු වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලටත් හරියනවා. හැමෝටම ජය වේවා. හොඳ රිසල්ට් එකක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා බලාපොරොත්තු වෙන එකටත් වඩා හොඳ එකක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම පූර්ණි දිස්ත්‍රික් රෑන්ක් එක මගේ 149 A2යි B1යි. විශේෂයෙන්ම මම සර්ගේ පේපර් ක්ලාස් එක ගැන කියන්න. දැන් ගොඩක් පේපර්ස් අපිට අපි එදාට ලියනවා, ඇවිල්ලා ලියනවා, ඩිස්කස් කරනවා. ඒක හම්බෙන්නේ අපිට ඊට පස්සේ දවසේ එහෙම නැත්නම් ඊට සතියකට විතර පස්සේ. ඉතින් එහෙම නැතුව අපිට දැන් මේක එදාම හම්බ වෙන එක අපිට ගොඩක් ලොකු chance එකක්. ඒක අපි ඒ ඇඩ්වාන්ටේජ් එක ගන්න ඕනේ. ඒක තමයි මුලින්ම මට ඔයගොල්ලෝ හැමෝටම කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට ඔය කියපු විදිහට කලින් ෂයි එකෙන් කැම්පස් යන එක්කෙනා මම මේ සැරේ ඉංජිනේරින් යන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේ දෙයකට කලබල වෙන්න එපා කියන තමයි මට දැන් කියන්න තියෙන්නේ. කලින් ෂයි එක මේ ඊළඟ ෂයි එකේ තමයි ඊට වඩා දෙයක් කරන්න පුළුවන් නම් කලින් යන්න එපා. මම මගේ කෝස් එකට ගියේ කැමැත්තෙන්. ඉතින් ඒ හින්දා මට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් එදිනෙදා වැඩ එදිනෙදා කරන්න. ඉතින් අනිත් එක පේපර්ස් ලියද්දී මෙතන අද මල්ලි කෙනෙක් හිටියා. දැන් සමාන කිරීම කරනවා. සමාන කිරීම මොකේද දාන්නේ කියලා නැහැ සර්. ඉතින් අපරාධිතන ලකුණු එකක නම් මම කැපුවා. අනිත් එකේ මම ලියලා දුන්නා අදට විතරක්. ඉතින් ලියන එක හරියට ලියන්න කොච්චර වුණත් මේ මැත්ස් කොච්චර පුළුවන් වුණත් පේපර් එක ප්‍රැක්ටිස් නැතිකම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක මටත් වුණා. මොකද මගේ සෙකන්ඩ් ෂයි එක C එකක්. ඒක මේ සැරේ A එකක් වෙලා තියෙන්නේ. ඉතින් කොච්චර දැනුම තිබුණත් පේපර් එකක් හරියට අපිට ටයිම් බැලන්ස් කරගෙන කරගන්න බැරි නම් අපරාධේ. තමන්ගේ දැනුම තව කෙනෙකුට කියන්නේ ප්‍රකාශනයක් විදියට එළියට දාන්න බෑනේ. ඉතින් ඒකට මේ පේපර් ක්ලාස් එක ගොඩක් වැදගත් වුණා. ඉතින් හැමදාම ඇවිල්ලා පේපර්ස් ලියන්න ඒක කට් කරන්න එපා. අත්‍යවශ්‍යම හේතුවකට ඇරෙන්න. ඉතින් අර ටයිමින් අනුව අපිට සර් ලියන්න ට්‍රේන් කරනවා. ඒක ගොඩක් වටිනවා. හැම ප්‍රශ්නයකටම උත්තර ලියනවට වඩා Tamanට පුළුවන් උපරිම ටිකක් ෂාප් කරගෙන තියාගන්න එක ගොඩක් වටිනවා. මොකද මම කියන්නේ බැරි වෙලා හරි එතන අමාරු එකක් තියෙන පුළුවන්. ඒ වුණාට Tamanට පුළුවන් උපරිම ලියන්න පුළුවන් ප්‍රශ්න පහක් හොඳට ෂාප් කරගෙන තියාගන්න ඒක ගොඩක් වටිනවා. ඉතින් මට තව විස්තර කියන්න නෑ. ඉතින් හැම දෙයකින්ම සර්ගෙන් ගන්න පුළුවන් හැම උදව්වක්ම ගන්න. දැන් බැරි දෙයක් අපි ඕන වෙලාවක සර්ගෙන් අහනවා. ඉතින් ඒ වගේ හැම උදව්වක්ම අරගෙන වැඩේ ගොඩ දාගන්න කියන්න තමයි මට තියෙන්නේ. මගේ නම ටෙෂාන්. මගේ රෑන්ක් එක 113. මම තර්ඩ් සයි කරේ. නිර්මාල් මල්ලේ නම් ගොඩක් දේවල් කිව්වා. ඔයගලන්ට කරන්න ඕනේ ඒවා හරියටම හරි. මේ නිර්මාල් මල්ලි ගොඩක් දේවල් කිව්වා. එයාලා ඒ කතාවෙන් ගොඩක් දේවල් වලට ගන්න තියෙනවා. සෝරි මේ නිර්මාල් නේ තර්ෂ මල්ලි. මේ මම කියන්නම් මම මැක්ස් වලට වැඩ කරපු විදිහ සහ පේපර් ක්ලාස් එකේ මම ගත්ත ගොඩක් දේවල්. අතරම මේ අනිසයක පේපර් ක්ලාස් එක ගත්තොත් ඒකේ ලොකුම chance එක තමයි අනිත් පේපර් ක්ලාස් වල නැති ඔයාලට මේ කියන්නේ පේපරේ අද ලිව්වා නම් අදම බලලා අදම ඩිස්කස් කරලා දෙනවා. ඒක සාමාන්‍යයෙන් ගොඩක් වටිනවා. මොකද මේ
දැන් අද පේපරේ ලිව්වා නම් ලබන සතියේ වෙද්දි මතක නැහැ නේ අපිට ගොඩක් ඒවා මොකක්ද තිබ්බවත් කියලා. ඒතකොට අපිට වැරදි හදාගන්නවත් මොකක්වත් විදිහක් නැහැ. ඒක තමයි මේ මට ෆෙස්ට් එකේ උනේ. මේ ඒක සෑහෙන දුරට හරි ගියා නලින්සර්ගේ පේපර් ක්ලාස් එකේ අර එදාම බලලා එදාම මේ පේපර්ස් එක දුන්නේ හින්දා. තව දෙයක් තමයි සර් හැමදාම කියනවා අර පොයින්ට් බුක් එකක් තියාගන්න කියලා. ඒක ඔයගලන්ට විභාගේ ලං වෙලා සාමාන්‍ය දවස් දෙක තුනක් තියෙද්දි තේරෙයි මේ අපි කොච්චර වැඩ කරත් අපිට හිතනවා මේ දැන් මැක්ස් වල අලුත් ගානක් ආවොත් මේ කෙල වේද කොහොම වේද කියලා කියන්න බෑනේ මැක්ස් වල හින්දා. ඒ හින්දා මේ පොයින්ට් බුක් එක සාමාන්‍යයෙන් සෑහෙන වටිනා. අනිවාර්යෙන් ওই පොයින්ට් බුක් එකේ පොයින්ට් දෙකක් තුනක් අනිවාර්යෙන් එක්සෑම් එකේ අහනවා. එතකොට මේ ඉර වෙන්නේ නැතුව පේපරේ ලියන්න පුළුවන්. තව කියන්න තියෙන්නේ අර විනාඩි 45න් පාර්ට් ඒක අරගෙන මේ ඔයාලා සමහර අය බයිනවා ඇති මේ විනාඩි 45න් මේක ලියන්න බෑනේ. ගොඩක් අය සාමාන්‍ය පේපර් වල ලියන්නේ ෆස්ට් පාර්ට් එකේ. ගොඩක් අය හිස් තියලා තියෙන්නේ. සමහර බයිනත් ඇති සර් මේ විනාඩි 45න් එකතු කරනවා කියලා. එනවාට මේ ඒකේ වටිනාකම තේරෙන්නේ එක්සෑම් එකට ගියාට පස්සේ තමයි. මොකද මේ ගොඩක් අය කරන්නේ ෆස්ට් පාර්ට් එක පැයක් එකමාරක් විතර අල්ලනවා. ඒතකොට සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්න දෙකක් විතර තමයි කරගන්න පුළුවන් ඉන්නේ. මේ ඒක ඉතින් විභාගයට ගියාම තමයි ඔයගලන්ට තේරෙන්නේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. thank you sir මේ මොකද මගේ මැක්ස් වල මට සාමාන්‍යයෙන් මැක්ස් තීර තිබ්බට පේපර් ක්ලාස් එකට හරියට සෙට් වුණේ නැහැ. මැක්ස් සලින් සර්ගේ පේපර් ක්ලාස් එක තමයි සෙට් වුණේ. thank you sir. ඒ නම ගවේෂ් මගේ ඉස්කෝලේ මලියදේව. මේ සර් රිසල්ට් එක A2යි B1යි. මේක මගේ තර්ඩ් සයි එක. රෑන්ක් එක 198. කලින් සැරේ තිබ්බේ C3යි. වැඩ කරන විදිය කිව්වොත් C3ක් තිබිලා C3 තිබ්බෙත් මට හොඳ C3ක් නෙවෙයි. ඒකත් එච්චර හොඳ එකක් තිබ්බේ නෑ. C3 තියෙත් තමයි මම නලින් සර්ගේ පේපර් ක්ලාස් එකට ආවේ. මුලින් ලකුණු තිබ්බේ නෑ මට. 20 ගණන් වලින් තමයි පටන් ගත්තේ. 20 ගණන් වලින් පටන්ගෙන අවසාන වෙද්දි 70 80 ගණන්ට ලකුණු ටික ගත්ත කොහොම හරි. අනිත් සබ්ජෙක්ට් දෙකත් ඒ විදිහට බැලන්ස් කරගෙන ගියා. මෙතනත් රිවිෂන් එන අය ඇති, තියරි ඇවිල්ලා පේපර් එකට එන අය ඇති. මෙතන සමහර අය ඇති ෆේල් වෙච්ච අය. මාත් ෆස්ට් අය එක ෆේල්. ෆස්ට් අය එක ෆේල් වුණාම විභාගය ෆේල් වුණාම කොච්චර අමාරුද කියලා ෆේල් වෙච්ච අය තමයි දන්නේ. අම්මා එදා අතන වචනයක්වත් කිව්වේ නැහැ. එදෙන්න කොහොම හරි කරමු කියලා තමයි කිව්වේ. ඒ හින්දා තමයි කරන්න ගත්තේ. කොහොම හරි සෙකන්ඩ් සයි එකේ මම වැඩ කරා. ඒ සීසන් එක ගන්න බුණා උනේ. තර්ඩ් සයි එක තමයි කාස්සා නලින් සයි. කොහොම හරි ගොඩක් මහන්සියලා වැඩ කරා. හැමදාම ටයිම් ටේබල් එකක් හදාගෙන තමයි වැඩ කරේ. ගණන් 10ක් දුන්නොත් ෆිසික්ස් වල එහෙම මට මුලින් 9ක්වත් හදාගන්න බෑ. ලකුණු ෆිසික්ස් වල එහෙම 9න් පටන් ගත්තේ පේපර් ක්ලාස් වල. දවසට බෑ 20ක් 18ක් විතර වැඩ කරා තර්ඩ් සයි එකේ. ගම්මහන්සියලා තමයි මේ ටික හරි මම කරගත්තා. ඒ ගැන සතුටුයි. නලින් සර්ගේ පේපර් ක්ලාස් එක ගැන කිව්වොත් මේ පේපර් ක්ලාස් වලට වඩා වැදගත්කමක් තියෙන්නේ. එදාම සාකච්ඡා කරන මුළු පේපර් එකම සාකච්ඡා කරලා දෙනවා. බැරි දෙයක් තිබ්බොත් ඕන දෙයක් නලින් සර් කියලා අහගත්ත හැකි. කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඒක කරගෙන ගිය හැකි. ගොඩක් උදව් වුණා නලින් සර් මේකට අනිත් සබ්ජෙක්ට් ටික හදාගන්නත් ගොඩක් උදව් කරා. ඒක තමයි මට කියන්න තියෙන්නේ නලින් සර්ට thank you කියනවා. මගේ නම සචින්ද ප්‍රබෝධ්. මේ වයිටර් ෂයි එක මට විෂයන් තුනට මේ තුනක් තියෙනවා. මෙතන කට්ටියම දැන් කිව්ව දේවල් වලින් ගොඩක් දේවල් ගන්න තිබ්බ වලට ඒගොල්ලෝ කියපුවට මම තව කවුන්ට් ටිකක් එකතු කරන්න. ඉෂාන් කිව්වා ඔයාලා දැන් උතන වැඩ කරද්දී සර් කියන දේවල් පොයින්ට් කරගන්න කියලා. ඒක ඔයාලට හිතෙන්නේ නැති වුණාට ඒක මතක තියෙයි කියලා හිතුණාට පස්සේ ඒ කිව්වා වගේම තේරෙනවා කොච්චර වැඩගත් වෙනවද කියලා. ඔයාලට විභාගේ ලං වෙලා ඔයාලට ඒක තේරෙද්දි කල් වැඩි. ඒ හින්දා දැන් මේක කරන්න. ඊට පස්සේ අනුෂ මල්ලි කිව්වා පාස් පේපර්ස් කරන්න කියලා. පාස් පේපර්ස් කරන එකේ දැන් ඔයාලට මේ ක්ලාස් එකට ඒක සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයාලා හැමදාම මේ ක්ලාස් එකේ පේපර් එක ලියන්න ඉන්න කලින් දවසේ පාස් පේපර් එකක් කරන්න. ඔයාලා කරන්න හිතන් ඉන්න ගණන් ටිකයි ඒ ප්‍රශ්නේ ඒ විදිහටම ටයිම් තියලා පාස් පේපර් එකක් කරන්න. එතකොට ඔයාලා දැන් ඔය පාස් පේපර් කරන්න කිව්වට දැන් වෙන්නේ නැහනේ. ඒක වෙනවා දැන් හැමදාම මේ පේපර් ක්ලාස් එකට කලින් දවස් ඔයාලා හැමදාම පාස් පේපර් එකක් කරන් දාගත්තාම ඔයාලට
පේපර් ක්ලාස් එකත් එක්කම පාස් පේපර්ස් ටික නිකම්ම කරනවා ඉතින් ඊට පස්සේ අවසාන කාලේ වගේ වෙද්දී පාස් පේපර්ස් ටිකයි ඒක කරන පේපර්ස් ටිකයි ඒ සර් ඩිස්කෂන් කරද්දී ඔයාලේ ක්වොලිටි එක හරියට ලස්සනට තියාගෙන එකතු කරගෙන මේ එකතුවක් හදාගන්න. ඒ එකතුව අවසානට බලාගෙන ගියා හැකි. මට නම් සර්ගේ ඉස්ලාම් පේපර්ස් වලට තිබ්බේ සාමාන්‍යයෙන් 60කින් වගේ තමයි පටන් ගත්තේ. කොහොමද අවසාන වගේ වෙද්දී අවසානට විභාගයට යන්න කලින් ලියපු පේපර් වලට 95ක් තිබ්බා. සර්ගින්ද තමයි සර්ගේ පේපර් ක්ලාස් එකකින්ද තමයි මේ මැත්ස් එක වැටෙන්නේ නැතුව අල්ලන් ගියේ. මැත්ස් එක වගේම දැන් ඔයාලගේ අනිත් විෂයන් දෙකත් හරියට බැලන්ස් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. දැන් ඒක ඔයාලා රිසල්ට් එක ආපු දවසට තේරෙයි අනිත් විෂයන් දෙකත් හොඳට කරගත්තා නම් හොඳයිනේ කියලා. මේ මැත්ස් එක වගේම අනිත් දෙකත් හරියට බැලන්ස් කරගෙන යන්න. ඊට පස්සේ අනික තව ඔයාලා මෙතන පේපර්ස් එක ලියද්දී මේක ටිකක් ඔයාලගේ විභාග ශාලාව වගේ මවාගෙන ඔයාලා මෙතන ලියන විදිහට නෙමෙයිනේ මේ විභාග ශාලාවට ගිහිල්ලා ලියන්නේ. ඒ මෙතන විභාග ශාලාවක් මවාගෙන පේපර්ස් ලියන්න. එතකොට ඒ විභාග ශාලාවේදී මටත් එහෙම තිබ්බ. ඒ කියන්නේ විභාග ශාලාවේ කියලා ඉඳගත්තාම ලොකු ස්ට්‍රෙස් එකක් එනවා. වටේ මොනවද වෙන්නේ? ඒ මුකුත් වැඩක් නැහැ අවසානට. ඔයාලා ලියන එක තමයි ඔයාලගේ මේ රිසල්ට් එක තීරණය වෙන්නේ. ඒ හින්දා මෙතන හරියට මෙතන මේ පුළුවන් හරියට ඒක ප්‍රැක්ටිස් වෙන්න. ඒක මෙතන හොඳ ඔයාලා තෝතැන්නක් ඒක ප්‍රැක්ටිස් වෙන්න. කියන්න තියෙන ටික තමයි ඔයාලා දැන් ඉස්සරහට 2025 උසස් පෙළ විභාගේ හිතනට වඩා හොඳ ප්‍රතිඵලයක් දාලා රැන්ක් එකක් දාලා විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න කියලා තමයි කියන්නේ. හැමෝටම ස්තුතියි. මම දිනෙත් නෙත්සර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 154 වෙනි වෙලා ඉංජිනේරු පිට යන්න පුළුවන්කම ලැබුණා. කියන්න තියෙන ඉතින් මම නලින්සගේ පේපර් ක්ලාස් එකට තමයි ආවේ. වෙන මොකටද ගියේ නෑ. මේ ඉතින් ඇත්තටම සර්ගේ තියරි හොඳයි. මොකද අර පේපරයක් කරනකොට ඒකට උත්තරයට වඩා අපි ඒ ගාන හිතන විදිහ සහ ඒකේ විවරණය හරි වැදගත්. සාමාන්‍යයෙන් අර ෆුල් පේපරයක්ම කරලා ඒක එදාම සාකච්ඡා කරන පන්ති මම හිතන්නේ හොයාගන්නත් නැති තරම්. ඉතින් ඒ අතින් ගත්තාම සෑහෙන වටින වැඩ පිළිවෙලක් සර් කරගෙන යනවා. කියන්න තියෙන ඉතින් සාමාන්‍යයෙන් පේපරයක් කරාම ඒකේ අමාරු ප්‍රශ්න ටික මාක් කරගෙන යන්න. ගිහින් ඒකේ විවරණය බලලා ගෙදරදී ආයෙ ඒක try කරන්න. අර අනිත් දේ තමයි විභාගෙදී අර එකම ගානයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. මොකද මේ දැන් සමහරලාට වෙනස් වෙනවා. දැන් අපේ පාර එහෙම සාපේක්ෂ ප්‍රවේගය එහෙම ගන්න ටිකක් විතර වෙනස් විදිහට තමයි ඇහුවේ. ඒතර අපි ටයිප් එකකට හුරු වෙලා ගියොත් ඒක ඒ වෙලාවට සෑහෙන අවුලක් වෙන්න ගන්නවා. අර ප්‍රශ්නේ මුලේ ඉඳන්ම බැරි වෙන්න ගන්නවා. ඉතින් ඒ හින්දා අර ටයිප් බලාපොරොත්තුෙන් යන්න එපා. සාමාන්‍යයෙන් අර එන ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් විදිහට රෙඩි වෙලා යන එක තමයි හොඳම දේ. එච්චර තමයි කියන්න තියෙන්නේ. ඉතින් සර්ට ස්තුතිවන්ත වෙනවා මේ රිසල්ට් එක ගන්න ලොකු සහායක් ලැබුණා. සංග මගේ මේ සෙකන්ඩ් ට්‍රයි එක මම සාන්තානා විද්‍යාලයේ මගේ ඒකයි බීදයක් තියෙනවා රෑන්ක් 259. මම ෆස්ට් ට්‍රයි එකේ මගේ ඒකයි 100ක් තිබ්බා. ඒක තිබ්බේ කෙමිස්ට්‍රි වලට. මේ ට්‍රයි එකේ ඒක මැත්ස් වලට තියෙනවා. නලින්සගේ පේපර් ක්ලාස් විතරයි ආවේ. පේපර් ලියන එක තමයි ගොඩක් වැදගත්. මට හිතෙන විදිහට අනිවාර්යෙන් පේපර් ලියන්න ඕනේ. පේපර් ලියුවොත් අපිට හදාගන්න පුළුවන්. අපි අර ටැලන්ට් එක ගොඩක් හදාගන්න පුළුවන්. අනිත් එක තමයි පේපර් ලියලා පේපර් වල ප්‍රශ්න කරනකොට මේ ඒ ප්‍රශ්නෙට අර නිකන් මතක තියාගෙන ගිහිල්ලා වගේ කරගන්න බෑ. අපි මේ ප්‍රශ්නෙන් ගන්න ඕන දේ විතරක් ඔළුවට දාගෙන ඒක ඔළුවේ තියාගෙන අපි වැඩ කරන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් MCQ කරනකොට නම් අපි මං ගොඩක් හිතන්නේ මම කරපු විදිහට නම් අර විවරණ කරන්න ඕනේ. මට ඒක ෆස්ට් ට්‍රයි එකේ කරගන්න බැරි වුණා. සෙකන්ඩ් ට්‍රයි එකේත් බලාපොරොත්තු වෙන විදිහට කරගන්න බැරි වුණා. අර විවරණ ලියලා කරගත්තොත් අපිට මතක හිටිනවා ගොඩක් කියලා මට හිතෙනවා. ගොඩක් නලින්සගේ පේපර් ක්ලාස් එකකින්ද මට ගිය පාර 100 එකක් තිබ්බේ මේ පාර ඒකක් තියෙනවා. පේපර් ක්ලාස් එකෙන් තමයි ගොඩක් හැදුනේ. අනිත් එක තීරි තියෙනවා නම් රිවිෂන් යන්න ඕනේ නැහැ මට හිතෙන විදිහට. තීරි ටික බලන්න අනිවාර්යෙන් පේපර් ක්ලාස් යන්න ඕනේ තුනටම. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ.
එහෙම ගියොත් හදා ගන්න පුළුවන්. මම ඔයාලට සුබ පතනවා හොඳ රිසල්ට් එකක් ගන්න. නලින් සයිඩ් ස්තුතිවන්ත වෙනවා පේපර් ක්ලාස් එක තමයි ගොඩක් උඩ දාගත්තේ.